මෙයා තමයි බෙරචාන් කොනිචිවා. මේ තමයි මගේ කෑමක ගෙනවා මෙයා. මේක තමයි ගස් කැටේක. මේක පොළවේ යට තියෙන්නේ. ඔන්න මෙතන තමයි තැන ගස්කෝ එකේ අපි වාඩිලා ඉන්න තැන. මේ කැමරාව අරගෙන ඉන්නේ අනයිසන්. මෙයා තමයි මගේ කැමරාමන් අද තියෙනවා. නමුත් මේකෙන් බලන්නත් පුළුවන් ඕන්න. මේකෙන් තමයි තෝරගන්නේ. මේකෙන් තෝරගන්නකොට මේක තියෙනවා මෙනියු ශෂින් කරා එරාබු. කියන්නේ මේ මෙනු එක මේ පින්තූර වල ඉඳන් අපි තෝරගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මම නම් කන්න කැමති එන මේ කෑම. එතකොට පදසමතු කරනේ. ඕකේ. ඕකේ නේ. ඔන්න දැන් අපි තෝරගත්තා. දැන් මේවා ගේන්නේ රොබෝ කෙනෙක්. එයාගේ නම මොකක්ද අනයිසන්? එයාගේ යට තියෙනවා නමක්. එයා අපි ආපුවම එයාත් එක්ක කතා කරන්න පුළුවන්ද කියලා බලමු. දැන් එයා ආපුවම අපි ඩ්‍රින්ක් බාර් එකට ගිහිල්ලා ඊට පස්සේ දෙන්නමු. ඉස්සෙල්ලා අපි කැම්ප් එක ගෙනකන් ඉමු. මෙයා තමයි බෙරචාන් කොනිචිවා. මේ තමයි මගේ කෑමක ගෙනවා මෙයා. අරිගාතෝ ගොසයිමාස්. අරිගාතෝ ගොසයිමාස්. චොට්ටෝ මත දෙක දසයි. අරිගාතෝ ගොසයිමාස්. බෙරචාන් අරිගාතෝ. මගේ කෑම නම් ගෙනාවා නයිසා. හයි. හයි. කෑම ටික සතුටෙන් කන්න කියලා තමයි කියන්නේ. ඉතින් මෙහි මිනිස්සුන්ට වගේම රොබෝලටත් කියලා දෙනවා කොහොමද කෑම ටික කාට හරි දුන්නාට පස්සේ අයිසත් නැත්නම් ආචාර ධර්ම පුරුදු කරලා තියෙනවා කොහොමද කන්නේ හොඳට සතුටින් ඒක කන්න මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් කියන්න. ඔන්න එනවා අනයිසන්ගේ කෑම එක. මේ තමයි ඉල්ලපු කෑම එක. බිල් එක ගෙනල්ලා තියෙන්නේ. බිල් එක අපිට යන ගමන් ගෙවාගෙන යන්න තියෙන්නේ. පොඩි උදේට කෑමෙන්ද බිත්තර දෙකක් එකට දාලා මේ පොඩි ඔම්ලට් එකක් වගේ හදලා තියෙනවා. බුල්සයි විදිය කියලා අපි ලංකාවේ මෙතන සාරද එකක් තියෙනවා ටෝස්ට් පාන් එක තියෙනවා ඒක ජෑම් එකයි බටර් එකයි ඇවිල්ලා තියෙනවා ඒක ගා ගන්න හැන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා දැන් අපි කන්නයි යන්නේ එහෙනම් අපි කාලේ ඉවර වෙලා පොටක් බලමු මෙහි වට පිටාව නේද ඩ්‍රින්ක් බාර් එකක් තියෙනවා මේකනේ ඩ්‍රින්ක් බාර් එක මම ඉතින් ගොඩක් කැමති මාචා ඉතින් මේක තමයි මම තෝරගන්නේ. ඊපස්සේ ඉතින් තප්පර ගන්නවත් මම පිරලා ඉවරයි. පොත් මාචා එකක් හම්බුණා. මේක තමයි මම ගත්තේ. ඊපස්සේ මේකත් එක්ක මම තව එකක් ගන්නවා. මේ දෙක තමයි මම ගත්තේ අද ගෝල්ඩන් ඩ්‍රින්ක් බාර් එකේ. පොඩ්ඩක් අමතක වුණා බොන එක. දැන් තමයි බොන එක අරගෙන ආවේ. එහෙනම් බීවරේදී කැමරේදී අපි කන්නයි යන්නේ. එහෙනම් අපි කාලේ වෙලා කතා කරමු.